ආයුබෝවන් බයිතක්ෂලාව කමියුනිටි කිචන් එකට උදව් කරපු සියලුම දෙනාට අද අලුත් පණිවිඩයක් අරගෙන ඇවිල්ලා තියෙන අපි පොරොන්දු වුණා වගේම බයිතක්ෂලාව කමියුනිටි කිචන් එක අපි ගමෙන් ඈත පළාතකට ඒ කියන්නේ ගම් වතුරෙන් වැඩිම හානියකට ලක් වෙලා තියෙන පළාතකට අපි ගෙනහිල්ලා බාර දෙන්න හදන්නේ. එහෙම පළාත් තුනක් අපි තෝරගෙන තියෙනවා. එකක් තමයි අපි තෝරගෙන තියෙනවා කෑගල්ල දිස්ත්‍රික්කය. ඊළඟට අපි තෝරගෙන තියෙනවා නුවර පළාත, ඊළඟට අපි තෝරගෙන තියෙනවා කොත්මලේ. මේ පැතිවලට තමයි අපි අරගෙන යන්න හදන්නේ බයිතක්ෂලාව කමියුනිටි කිචන් එක. මොකද මේ පළාතේ රාජකාරිය දැන් ප්‍රාදේශීය ලේකම්වරු හරියටම කරනවා. උදාහරණයක් විදිහට කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තොත් එහෙම දවසකට 3000කට විතර උයනවා. ඉතින් ඊට එහා පැත්තේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම 2-3000කට උයනවා. ඒගොල්ලෝ කොළොන්නාවට ගෙනියනවා. අවශ්‍ය පළාත්වලට ඒගොල්ලෝ ප්‍රවාහනය කරන හින්දා මං හිතන්නේ අපි දැන් කරන්න ඕනේ රාජ්‍ය ආන්තරණයෙන් තවදුරටත් සහයෝගය ලබා දෙන්න අමාරු තැන්වලට මේ වැඩේ අරගෙන ගිහිල්ලා අපිට කරන්න පුළුවන් කොටස කරන එක. ඕගොල්ලෝ හැමෝම දන්නවා විවිධ අය විවිධ දේවල් කරනවා. සමහරු බෝට්ටු අරගෙන ගිහිල්ලා සහයෝගය දෙනවා. සමහරු කෑම අරගෙන ගිහිල්ලා සහයෝගය දෙනවා. සමහරු ෂෙල්ටර්ස් හදලා දෙනවා. සමහරු බෙහෙත් අරන් යනවා. සමහරු මම දැක්කා දොස්තරලා ක්ලිනික් කරනවා. ඉතින් එක එකයි ඒගොල්ලන්ට පුළුවන් විවිධ වැඩ කරනවා. අපි තෝරගෙන තිබ්බේ කමියුනිටි කිචන් එකක් අරගෙන උයන වැඩේ. මේ ඉන්නේ පිටිපස්සේ ඔබේසේකරපුරේ කට්ටිය. මේ ගමේ අය තමයි එකතු වෙලා මේ කිචන් එක අරගෙන ගියේ. බයිතක්ෂලාව බලන අය තමයි අපිට උදව් කරේ. ඕගොල්ලෝ ගෙනත් දුන්නා හාල්, අල, සෝයා මීට්, පරිප්පු, තෙල්, ලුණු මේ හැම දෙයක්ම පාවිච්චි කරලා අපි 10000කට ඉවුවා පැය 48ක් ඇතුළත. ඊට පස්සේ අපි හිතුවා අපි මේ කිචන් එක ගෙනහිල්ලා හරියට සෙටප් කරලා දෙන්න ඕන කියලා ගම් වතුරෙන් සම්පූර්ණයෙන්ම බැටකාලා ඉන්න ගමකට. ඒ අනුව තමයි අපි අද ගොඩක් අයගේ උදව්වෙන් මේ බඩු ටික ගෙනහිල්ලා බාර දෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඈත පළාතකට අපි දැන් පිටත් වෙන්න හදන්නේ තව විනාඩි 15කින් විතර. අපිට මංචියකින් ලොරියක් දුන්නා නිකන්. අපි ගොඩක් අයගෙන් උදව් ඉල්ලුවා. මංචියක කිව්වා අපිට ලොරියක් දෙන්නම් කියලා බඩු ටික දාගෙන යන්න. ඉතින් ගොඩක් අය ස්වේච්ඡාවෙන් විවිධ උදව් කරනවා. අපි මෙහෙම රවුමක් ගිහිල්ලා බඩු තියෙන තැනට යන්. මේ වැඩේ තියෙන අමාරුම කොටස තමයි මං හිතන්නේ අපි ගමට ගිහිල්ලා කිචන් එක හයි කරන එක. අපිට කොළඹ ප්‍රශ්නයක් තිබ්බේ නෑ මූලික වශයෙන්. මොකද කොළඹ අපිට දේවල් පහසුයි. කොළඹ අපිට ගෑස් ටික හම්බුණා ලාෆ් එකෙන් නිකන්. වතුර දාලා නෑ අපි මේ ඉන්න පැත්තේ කොහෙවත්. ඒ නිසා අපිට මේ වැඩේ කරගන්න පහසු වුණා. මේ පැත්තේ සප්ලයි චේන් එක හරියට හැදිලා තිබ්බේ. අපිට තිබ්බ බඩු ටික ගෙනහිල්ලා දෙන්න. බඩු ටික ගිහිල්ලා අපි දුන්නාම හැමෝම බඩු බෙදෙන විදිය ගැන අපිට අවබෝධයක් තිබ්බා. අපි කලින් කෑම හැදුවා. ඒ නිසා එක කෑමක්වත් නාස්ති වෙන්නේ නැතුව ගෙනින් දෙන්න අපිට පුළුවන් වුණා. දැන් මේ ලොරිය අපි පුරවන්න යන්නේ. ලොරියම පිරෙන්න බඩු නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ළඟ ගෙනියනවා වතුර බෝතල් ගෙනියනවා අපි හාල් ගොඩක් ගෙනියනවා. මම හිතන්නේ ටොන් එකක් විතර අපි හාල් ගෙනියනවා. කිලෝ 1000ක් විතර. අපි පරිප්පු ගෙනියනවා, අල ගෙනියනවා, ලූණු ගෙනියනවා, තෙල් ගෙනියනවා, මිරිස් ගෙනියනවා, තේකොළ ගෙනියනවා. ඒ වගේම අපිට ඊයේ අදයි ලැබුණා ගොඩක් රෙදි පැම්පර්ස් ළමයිට දෙන්න. ළමයිගේ බඩුත් අපිට ගොඩක් අය ගෙනත් දෙන්න පටන් ගත්තා. අපි පොත් එකතු කරන්නේ නැහැ මුලින් මේක කියන්න ඕනේ. මොකද අපි අපේ ප්‍රධාන අවකාශයේ තියෙන්නේ කණ්ඩ දෙන එකයි ඉමීඩියට් රිලීෆ් එකක් බාර දෙන එකයි. අපි කරන වැඩේ පොඩි කියලා මට වෙලාවක හිතෙනවා. සමහරු ගම් වතුරේ බැහැලා මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්නවා, බෝට්ටු වල යනවා, ගොඩාක් ජීවිත බේර ගන්නවා සමහරු. ඉතින් ඒ බේරිලා එන අයට උදව් කරන එක තමයි අපි කරන්නේ. ඒතකොට අපේ වැඩේ පොඩි වැඩක්. නමුත් අපිට පුළුවන් වැඩේ ඒක නිසායි අපි ඒක කරන්නේ. දැන් මෙතන අපි වතුර බෝතල් අපි ළඟ තියෙනවා මේ වෙනකොට 1500ක් එකතු වෙලා. වතුර බෝතල් 1500යි, හාල් කිලෝ 1000යි, මෙට්‍රික් ටොන් එකක් විතර ටොන් එකක්. ඒතකොට මම හිතන්නේ 1000ක් කියලා කියන්නේ ටොන් එකයි. පරිප්පු, සෝයා මීට්, ඊළඟ උයන්න අවශ්‍ය අනිත් දේවල් ටික හැමදේම අපි අරන් යනවා. අපි මේක අරගෙන යන්නේ යටන්වල ගමට අපි යන්නේ. අපි ඒ ගමට ගිහිල්ලා ගමේ පන්සලේ තමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. පවුල් 25ක් පන්සලේ ජීවත් වෙනවා. සේරම පවුල් 150ක් ඇෆෙක්ට් වෙලා තියෙනවා. අපි ඒගොල්ලන්ට ගිහිල්ලා අපේ කිචන් එක බාර දෙනවා. එතකොට එයාලට පුළුවන් ඉස්සරහට වැඩේ කරගෙන යන්න. ඒ වගේම අපි පොරොන්දු වුණා වගේ සූබණ්ඩාරගේ ගම එහෙත් තාම අපිට කන්ටැක්ට් එකක්වත් නැහැ. එහාටත් අපි අරගෙන යන්නේ කමියුනිටි කිචන් එක. ඒකට පාර හැදෙනකන් ඉන්න ඕන. මල්ලි අපි බඩු තියෙන තැනට යන්න. මෙතන වැඩේ වෙන්නේ කොහොමද කියලා ඕගොල්ලෝ හැමෝම දන්නවා. පහුගිය දවස් දෙක තුනේ නම් මෙතන සාමාන්‍යයෙන් දවල්ට 200ක් හිටියා. මං හැමෝටම කියන්නේ ඕගොල්ලෝ කොහේ හරි උයනවා නම් උදව් කරනවා නම් ඕගොල්ලෝ
මේ ෆ්ලඩ් රිලීෆ් එෆර්ට් වලට දායකත්වය දෙනවා නම් කරුණා කරලා ප්‍රාදේශීය ලේකම්තුමා හෝ තුමී එක්ක වැඩ කරන්න. පොලිසිය OIC එක්ක වැඩ කරන්න. ඕගොල්ලෝ සියලුම දෙනාට වඩා රජයේ නිලධාරීන් දන්නවා මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් වැඩේ කරන්න කොහොමද කියලා. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ මේකට පුහුණු වෙලා ඉන්නවා. ඒගොල්ලෝ මේකට ට්‍රේන් වෙලා ඉන්නවා. එයාලා ළඟ ලිපි ලේඛන තියෙනවා. ඒගොල්ලෝ දත්ත දන්නවා. ඒගොල්ලෝ ළඟ මැප් එක තියෙනවා. පවුල් වල ඉලක්කම් දන්නවා. අපි ඊයේ රාත් ගිහලා ගොඩක් වෙලා මේ කෝට්ටේ ප්‍රාදේශීය ලේකම්තුමා එක්ක ලොකු සාකච්ඡාවක් කරා. එයාලගේ එෆර්ට් එක ගැන බලන්න. ඉතින් එතන 2-3000කට උයනවා. ඔගොල්ලෝ දැක්ක ගොඩක් ප්‍රාදේශීය දේශපාලඥයෝ එතෙන්ට ගිහලා ෆොටෝ දාලා ආණ්ඩුවේ යන වැඩේට ෆොටෝ දාගෙන තිබ්බා. ඉතින් අපි එහෙම වැඩක් නෙමෙයි කරේ. අපි අමාරුවෙන් හොයලා අපි උයලා අපි කණ්ඩ දුන්නේ. ආණ්ඩුව වැඩේට ගිහලා ෆොටෝ දාගන්න එක නෙමෙයි අපි කරේ. ඒකයි අපේ වෙනස. අද අපි තියෙන බඩු ටික බලමුද මල්ලි? බඩු ටික බලමුද? වෙන වැඩකට යන්නෙත් නැතුව මේ දවස් ටිකේ ඉතින් අපිත් එක්කම තමයි වැඩ. අපි බලමු අපි ළඟ දැන් අපිට ගෙනියන්න තියෙන බඩු කොච්චර තියෙනවද කියලා. හන්දක බඩු තියෙනවා. මේ බඩු සේරම 99%ක්ම මෙතන තියෙන බඩු බයිතක්සලාව බලන කට්ටිය අපිට එවපු බඩු. මේ හැම හාල් ඇටයක්ම පරිප්පු ඇටයක්ම හැම සෝයා මීට් එකක්ම බයිතක්සලාව බලන ලෝකෙම ඉන්න ඕගොල්ලෝ අපිට එවපු දේවල් ඒ හින්දා ඕගොල්ලන්ට බොහොම පිං වෙන කියන්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි. ලෝකෙ පුරාම ඉන්න කට්ටිය ලංකාවට බඩු බේනවා මම දැක්කා. ඒ වගේම වෙන රටවල් මේ රටවල් කීපෙට තෑන්ක් කරන්න ඕන. එක ඉන්දියාව මේ වැඩේට ලොකුවටම බැහැලා ඉන්නේ. මම හිතන්නේ ඉන්දියාවේ චොපර්, ඉන්දියාවේ වාහන, ඉන්දියාවේ දොස්තරලා, ඉන්දියාවේ ෆ්ලඩ් රිලීෆ් කරන සියලුම දෙනා මේ වෙලාවේ ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන. දෙවනියට ආව පාකිස්තාන, ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන. ඉන්දියාව ඉඩ දුන්න ආරක්ෂක ඒගොල්ලන්ගේ ආරක්ෂක රෙගුලාසි අයින් කරලා පාකිස්තානට ලංකාවට ඇවිල්ලා ෆ්ලඩ් රිලීෆ් වැඩවලට උදව් කරලා ඊළඟට ඊයාව UAE United Arab Emirates ඒගොල්ලෝ ආවා. ඒගොල්ලොත් ඇවිල්ලා ඊ ආධාර දුන්නා. මම දැක්කා ඊයේ පුටින් ජනාධිපතිතුමා කතා කළා තිබා චීනේ ඩොලර් මිලියන 10ක් මේ වෙනකොට පොරොන්දු වෙලා තියෙනවා උදව් කරන්න. ඇමරිකාව ඩොලර් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් කමිට් වෙලා තියෙනවා. ඒ විදිහට මුළු ලෝකෙම කට්ටිය අපිට උදව් කරන්න පටන් අරන් තියෙනවා. මේ හැමෝටම වඩා ලොකුම උදව්ව කරන්නේ පිටරට ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ. මේ ලොකු ටැංකි පිටින් එවන්නේ පිටරටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ. ඉතින් පිටරටවල් වල තියෙන මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ එම්බසි තානාපතිවරු ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙන්න ඕන. එන්න මෙතෙන් බලන්න අපිට දැන් ගෙනියන්න තියෙන බඩු ගොඩ මේ ගොඩ ගහලා තියෙන්නේ. මෙතන ලේසියෙන්ම තියෙනවා හාල් කිලෝ 1000කට වඩා. අපි ඒ ටිකයි සෝයා මීට් මං හිතන්නේ කිලෝ 200-300ක් තියෙනවා. වතුර බෝතල් අපි ගන්න 1000ක් තියෙනවා. වතුර 1500ක් සේරම ඊ 500කුත් ගෙනාවා. ඒ ටිකත් අපි ගෙනියනවා. මෙතන අනිත් උයන්ට අත්‍යවශ්‍ය කරන බඩු හැම දෙයක්ම තියෙනවා. ඒ හැම දෙයක්ම අපි දැන් අරගෙන යන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන් වැල්ලට ඉතාම නරක විදියට ඇෆෙක්ට් වෙච්ච තැනකට ගිහලා අපි කිචන් එක හදලා දෙනවා. අපිට ඊට වඩා දෙයක් කරන්න බෑ. අපි ඊට පස්සේ ආපහු හවස එනවා. ඊළඟට අපි පොරොන්දු වෙලා තියෙනවා කොත්මලේට එන්න. අපි පොරොන්දු වෙලා තියෙනවා නුවර දිස්ත්‍රික්කයට යන්න. ඒ වැඩ ටික අපි ඊට පස්සේ පටන් ගන්නවා. එහෙනම් මේකට උදව් කරපු ඕගොල්ලෝ සියලුම දෙනාට බයිතක්සලාව බලලා අපිට මේ බඩු එවපු සියලුම දෙනාට විශේෂයෙන්ම ඔබේසේකරපුර මේ පැත්තේ ගමේ අයට මේ ශ්‍රී අමර විහාර පන්සලට මේ උදව් කරපු මේකේ බර කරට අරගෙන වැඩ කරපු අයට අපේ කෝට්ටේ ආසනයේ පොදු ජන පෙරමුණේ කණ්ඩායමට ඒකත් අවංකවම කියන්න ඕන. හැම පක්ෂකමයි ඇවිල්ලා මෙතෙන් උදව් කරා. නමුත් මට මූලික වශයෙන් මේකට හයිය දුන්නේ මේ අපේ මගේ පක්ෂ කණ්ඩායම. ඒ අයටත් ස්තුතිවන්ත වෙන්න ඕන. සියලුම දෙනාට ස්තුතියි. අපි තව ටිකකින් බඩු පටවන්න පටන් ගන්නවා ගමේ අය ආපුවාම. බඩු ටික පැක් කරන්න පටන් ගත්තා ගෙනියන්න. පොරොන්දුනා වගේම අපි හාල් කිලෝ ටොන් එකක් විතර කිලෝ 1000ක් විතර ඉතුරු බඩු ටිකයි සේරම ගෙනියන්නද මේ වැඩේ පටන් ගන්න පේනව නේද? ඔන්න බඩු යනවා. අපි මේ විදිහට තමයි වැඩේ කරන්න හදන්නේ. මේ ඔබේසේක ප්‍රති මේගොල්ලෝ පැය 48ක් විතර එක දිගට උයලා දැන් අන්තිමට බඩු පැක් කරන්නත් ඇවිල්ලා තියෙන්නේ. අපිට තව සුභාරංචියක් තියෙනවා. ඒ තමයි අපිට අපේ බිමෝත්ගේ ගමෙන් ලැබෙනවා තලපත් කිලෝ 100ක්. දැන් ඒ ටික අපි කෙලින්ම කෑගල්ලට එවන්න කියලා කිව්වා. තලපත් කිලෝ 100ක් එනවා බිමෝත්ගේ ගමෙන්. ඒ ටික අපි කෑගල්ලට කෙලින්ම එන්න කිව්වා. අපි කොටසක් බාර දෙනවා අපි යන තැනට. ඉතුරු ටික අපි කොළඹට අරන් එනවා. අපි බලාපොරොත්තු වෙනවා කොටසක් කෝට්ටේ බාර දෙන්න අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඒ වගේම ඊළඟට අපිට කරන්න තියෙන වැදගත්ම දේ තමයි වතුර බෝතල් ගෙනියන එක. ඉතින් ඊට පස්සේ අපි වතුර බෝතල් ටික පටවනවා. ඊළඟට අපිට ගොඩක් හම්බුණා නොහිතන දේවල්. ඒ තමයි අපිට හම්බුණා අඹ, කෙසෙල් ගෙඩි, දෙල්, ඇඹරැල්ල ඒ වගේ උයන්න පුළුවන් දේවල්. ඒ නිසා ඒ ටිකත් සේරම අපි අරගෙන යන්න හදන්නේ කෑගල්ලට. මම මේ
මේ විදිහට තමයි පැක් වෙන්නේ. අපි දැන් මෙතන වැඩේ පැක් කරනවා. මේ අපේ CBL එකේ මහතුරුත් අපිට උදව් කරනවා. වාහනේ ගෙනියන්න විතරයි පොරොන්දුනේ. උනාට බඩු ටික පැක් කරන්න උදව් කරනවා. අතර තියෙනවා හාල් කිලෝ 500ක් අර ගහලා තියෙන ටිකේ. බොහොම ස්තුතියි. එහෙනම් අපේ ඔබේසේකරපුර රාජගිරිය මේ ගමේ කට්ටිය තමයි සේරම ඉන්නේ. මේ අයින්න අයම තමයි පැය 48ක් තිස්සේ ඉව්වේ පාර්සල් 10000ක්. දැන් අපි කෑගල්ලට යන්න බඩු ටික පැටෙව්ව හැමෝම එකතු වෙලා මේ බඩු ටික අරගෙන අපි දැන් පිටත් වෙනවා. පැය 2කමාරක ගමනකින් පස්සේ අපි ආය හම්බෙනවා සියලුම දෙනාව ගමේදී. ගමේ පන්සලට අපි බඩු ටික අරගෙන යනවා. එහෙනම් සියලුම දෙනාට බොහොම ස්තුතියි. යටන්වල රුවන්වැල්ල ගමට අපි ආවා. අපේ බයිතක්සලාව බලන කට්ටිය උදව් කරලා අරන් දුන්න බඩු සේරම අරගෙන අපි පොරොන්දු වෙච්ච විදිහට දැන් අපි මේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ මේ පුබ්බලගේ ගමේ පුබුදුලගේ ගමේ පන්සලට. පුබුදුගේ ඉල්ලීමක් පරිදි මේ ඉන්න සේරම ගමේ කට්ටියගේ උදව්වෙන් තමයි අපි වැඩේ කරන්නේ. අපි කරන්නේ බඩු ටික අරන් ඇවිල්ලා අපි පන්සලට බාර දීලා යන එක. අපි දැන් නායක හාමුදුරන්වත් හම්බුණා. අපි හාමුදුරන්ට මේ බඩු ටික දීලා මේ පන්සලේ බඩු ටික තැන්පත් කරලා ඊට පස්සේ පන්සලේ ගමේ අය පන්සලේ දායක සභාවේ ලේකම්තුමා අපිට හම්බුණා. එතුමා කිව්වා ඒගොල්ලෝ තීරණය කරනවා කියලා කොහොමද බඩු ටික ගමේ බෙදන්නේ කියලා. ඉතින් අපේ රාජකාරිය මෙතන තමයි ගමේ හැමෝම නිදාගන්නේ. මම හිතන්නේ පවුල් දැන් ගොඩක් අය ආපහු ගිහිල්ලා යන්න ටික ටික ගෙවල් සුද්ධ කරගෙන යන්න පටන් අරන් අපි කරන්න හදන්නේ මේ බඩු ටික බාර දීලා පිළිවෙලට අපි ආපහු යනවා කොළඹට. මොකද අද අපි එදි සූ බණ්ඩාර අපිට කෝල් එකක් දුන්නා. සූ බණ්ඩාරගේ ෆෝන් එක වැඩ යාමාරුවෙන් ෆෝන් එක චාර්ජ් කරගත්තලු. එහෙනම් අපි එහෙ යන්නත් තියෙනවා, අපිට උඩුදුම්බරට යන්නත් තියෙනවා. බලමු අපි මෙතන වැඩේ කොහොමද වෙන්නේ කියලා. ගමේ කට්ටියට ඉතින් අපි බඩු අරගෙන ආවා. අපිට පුළුවන් විදිහට යාළුවෝ දුන්නු බඩු සේරම බයිතක්සලාව බලන කට්ටිය. මේ පළවෙනි එක අපි තව තැන් දෙකකට යන්න තියෙනවා. මේ ලොරිය මෙහාට අපි පැය 2කමාරකින් විතර ආවා මෙතෙන්ට කොළඹ ඉඳන්. මේ බඩු ටික අපි බාර දෙනවා උබ්බයි ගමට. ඊළඟට අපි සූ බණ්ඩාරගේ ගමට ඉතුරු බඩු ටික ගෙනියන්න තියෙනවා. ඊට පස්සේ අපි කොත්මලේටත් යන්න තියෙනවා. අද දවසේදී අපේ විහාරස්ථානයට ආපු අපේ මිලින්ද රාජපක්ෂ මහත්මයාත් ඒ වගේම විරාජ් මහත්මයා ඇතුළු ඒ බයිතක්සලාව ආයතනය අපිට ලොකු උදව්වක් කළේ අපේ ගමේ ජනතාව විශාල ප්‍රමාණයක්. මේ පසුගිය දවසේ ඇතිවෙච්ච මේ ගම් අතුරු ආපදාවට පත් වෙලා විශාල පිරිසක් ගමේ විහාරස්ථානෙත් එක්ක මේ දින වකවානු මුළුල්ලේම විහාරස්ථානයේ ඉන්නවා. ඒ වගේම ගමේ තම තමන්ගේ නිවෙස් වලට යන්න බැරුව ඒ තැන්වල ස්ථිර වෙලා කොටු වෙලා අපහසුතාවයන් පත් වෙලා ඉන්න වෙලාවේදී ගමට ඉස්සලාම මේ මිලින්ද මහත්මයා ඒ වගේ විරාජ් මහත්මයා ඇතුළු ඒ බයිතක්සලාව ආයතනයෙන් අපිට ලොකු උදව්වක් කළා. මේ ඇයට වියලි සලාක ලබා දීමට අවශ්‍ය කරන භාණ්ඩ උපකරණ අපිට ලබා දී ලොකු උදව්වක් උපකාරයක් කරේ. අපි ඒක ඉතාම අගය කරනවා. ඉතාම සත්ක්‍රියාවක් ඇටියට ඔබතුමාලට අපි පින් දෙනවා. මොකද ඔබතුමාලා කරපු මේ සත්කාරය අපි ඉතාම අගය කොට සලකනවා. අපේ රුවන්වැල්ලේ අටන්වල අපේ විහාරස්ථානයට අපේ විහාරස්ථානයේ දායකාවන් වශයෙන් කටයුතු කරන අපේ ගමේ අය වෙනුවෙන් ඔබතුමාලා දුර බැහැරින් ඉඳන් ඇවිදිලා අපිට දක්වපු මේ සහයෝගය අපි තාම අගය කරනවා. ඔබතුමාලට තෙරුවන් සරණයි, යහපතක්
වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හරිද මල්ලි? Rolling and action. හරි අන්න එහෙම කියලා තමයි හැම වෙලාවෙම බයිතක්සලාව රෙකෝඩ් කරන්න පටන් ගන්නේ මේ මෝඩ ලෝකෙ දැකලා නැති ජනාධිපති මාධ්‍යංශයෙන් පඩිගන්න ඩෝබි මල්ලිලා ඒක දන්නේ නෑ මේ වැඩ කොහොමද වෙන්නේ කියලා වෙලාවක සේරමලා ඔය ජනාධිපති මාධ්‍යංශයෙන් බැලලා ඉරාජ් ස්ටුඩියෝ එක පැත්තට එන්න අපි කියලා දෙන්නම් කොහොමද වැඩසටහනක් රෙකෝඩ් කරන්නේ. අපි අද අපේ කිචන් එක අරගෙන ඕගොල්ලෝ උදව් කරන අපේ කිචන් එක අරගෙන ඕගොල්ලෝ හැමෝම දන්නවා අපි ගියා රුවන්වැල්ලට ගිහලා එහි කිචන් එකක් හැදුවා. දැන් ගොඩක් අයගේ ඇස්වලට ඒක කටු අනිනවා වගේ. හැබැයි බයිතක්සලා බලන ලෝකෙ ඉන්න හැමෝම ඒකට ගොඩක් ආදරය කරනවා. අපි හැමෝටම පින් දෙනවා උදව් කරාට. අපි අද ලයිව් කීපයක් කරා. මේ ප්‍රෝග්‍රෑම් එක රෙකෝඩ් කරන ගමන්ම තමයි ලයිව් එකක් කරන්නේ. දෙකම එකට කරන්නේ මොකද රඟපානවා නෙමෙයි මේ එක වෙලාවේ ඇත්ත කතාව කියන්නේ. ඒ නිසා එහෙම එකක් තමයි අර ගිය පාරත් මගේ වීඩියෝ එකේ අපි කතා කරද්දී ඕගොල්ලන්ට ඇහිලා තිබ්බේ. දැන් චූටි කෑලි කපා දාන්නේ. හැම තැනම කෑලි කපලා පුළුවන් තරම් ප්‍රසිද්ධිය දෙන්න. මොකද බයිතක්සලාව කමියුනිටි කිචන් එක අපි වහන්නේ නැහැ. අපි ඊළඟට මේ කරන් යනවා උඩුදුම්බරට උඹලා ගමට අපි යනවා බලන් ඉන්න. ඊට පස්සේ අපි ඉත්තකන්දේ හාමුදුරන්ගේ ඉල්ලීමක් මත අපි කොත්මලේට යනවා. අපි ළඟ තියෙන අන්තිම පරිප්පු ඇටේ, අපි ළඟ තියෙන අන්තිම හාල් ඇටේ, අපි ළඟ තියෙන අන්තිම වතුර බෝතලේ මේ රටේ මිනිස්සු ළඟට යනකම් බයිතක්සලාව කමියුනිටි කිචන් එක දිගටම වැඩ කරනවා. වෙලාව කීයද? 3:55. එහෙනම් ඊළඟ දවසේ මිනිස්සු වැඩ පටන් ගන්නවා. අපි බයිතක්සලාව කිචන් එකේ කලින් දවසේ වැඩ ඉවරන වෙලාව. හැමෝටම ස්තුතියි.